කවුද මේ අපෝස්තලික පියවරු කියලා කියන්නේ? ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ ඉඳන් දෙවන සියවසේ මුල් භාගය වෙනකන් මේ අපෝස්තලවරුන්ගේ යුගය අයත් වෙනවා. අපෝස්තලික සභාපිවරු කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තලවරුන්ට ඉතා කිට්ටු සමීප සම්බන්ධතාවයක් තිබ්බ සභාපිවරු. මේ අයගෙන් පිරිසක් අපෝස්තලවරුන් ජීවත් වෙච්ච කාලේ ජීවත් වුණු අය වෙද්දී තවත් පිරිසක් අපෝස්තලවරුන්ගේ ඉගැන්වීම් ඔවුන්ගේ ගෝලයන්ගෙන් ලබාගත්තු අය වෙනවා. මේ අපෝස්තලික පියවරු අපෝස්තලවරුන්ගේ යුගය අවසන් වීමත් එක්කම සභාවට එකතු වුණු ලේඛක පිරිස විදියට හඳුන්වන්නත් පුළුවන්. අපෝස්තලික පියවරු ලියපු ලිපි විවිධ සංඝවල පැන නැගුණු ගැටලු වලට පිළිතුරු විදිහටත් ඒ වගේම සභාවේ කාලෝචිත තේමා ඔස්සේ ලියවුණු මේ ලිපි එඩෑරික ලිපි විදිහටත් හඳුන්වනු ලබනවා. උදාහරණ විදිහට රෝමේ ශුදු ක්ලෙමන්තුමා, ස්මර්නාවේ ශුදු පොලිකාප්තුමා, අන්තිෝකේ ශුදු ඉග්නාෂස්තුමා වගේ අපෝස්තලික පියවරු අපිට ගන්න පුළුවන්. ඉතින් ඔබ සැමට ශිස්වේටයි.